Hello everyone, welcome back to my YouTube channel. අද මම කොහෙද යන්නේ කියලා මම හිතන්නේ ඔයාලා දැනටම thumbnail එකෙන් දන්නවා. ඉතින් අද මම මේ යන්නේ ෆිරෙන්සියේ ඉඳන් ලස්සනම සිටි එකක් වෙන රෝම් වලට. ඉතින් මට හිතුණා මේ ගමනේ හැම ලස්සන मूमेंट එකක්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා මේ vlog එකේ. So let's make some beautiful memories together. ඉතින් ඔයාලා බලනවා ඇති මම තාමයි මෙතන ඉන්නේ කියලා. මගේ ට්‍රේන් එක එන්න තව වෙලා තියෙනවා. තව මිනිත්තු 10ක්ම තියෙනවා. ඉතින් ඒක නිසා මම මෙතනට වෙලා හිටියා. හරි, ඔන්න දැන් මගේ ට්‍රේන් එක ස්ටේෂන් එකට ඇවිත් තියෙන්නේ. ඇත්තටම ට්‍රැවල් ඩේ එකක් කියන්නේ මට හැමදාම එක්සයිට්මන්ට් ගේන දෙයක් තමයි. තනියම ගමන් කරන මේ එක්ස්පීරියන්ස් එක මාර ස්පෙෂල් මට. ඉතින් බෑග්ස් ටිකත් අරගෙන අපි මතක ගොඩාක් එක්ක අපේ රෝම් ජර්නි එක මේ විදිහට පටන් ගමු. ජනේලෙන් එළිය බලද්දි ලස්සන ගම්බඳ ගෙවල්, කොළපාට කෙත්වතු, නිස්කලංක පරිසරය ඇත්තටම හිතට සැනසීමක් ගේනවා. මේ පුංචි ගෙවල් අතරින් යන ගමනට වෙනමම චාම් එකක් තියෙනවා. සමහර වෙලාවට මේ වගේ සරල සුන්දර දේවල් තමයි ගමනක් තවත් ලස්සන මතක විදිහට ඉතුරු කරන්නේ. තනියම ගමන් කරන මේ වෙලාවේ ජනේලෙන් පේන මේ සුන්දර වටපිටාවත් එක්ක ඉතාලියේ සුන්දරත්වය තවත් ළඟව දැනෙනවා කියලා තමයි මට හිතෙන්නේ. අපිට දෙපැත්තෙන්ම පේන්නේ මේ වගේ පුංචි ගෙවල්, මිදිවතුයි කොළපාටින් පිරුණු වටපිටාවයි. ඉතින් මම ජනේලෙන් පේන මේ ලස්සන වටපිටාව බලන ගමන් පොඩි ස්නැක් එකක් ගන්නත් අමතක කළේ නැහැ. මොකද මම පැය එකමාරක් ට්‍රේන් එකේ යන්න ඕනේ. ඉතින් මේ වගේ පුංචි සිම්පල් මූමන්ට්ස් තමයි අපේ ගමන තව තවත් ලස්සන කරන්නේ. ඒ අතරින් නිදහසේ යන ට්‍රේන් එක හිතට මාර විදියට පීස්ෆුල් ෆීලිං එකක් ලැබෙනවා. ඇත්තටම මේ වගේ ගමනකදී ඩෙස්ටිනේෂන් එකට වඩා ගමන එන්ජොයි කරන එක තමයි ලස්සනම දේ කියලායි මට හිතෙන්නේ. කවුළුවෙන් එළිය බල පොඩි කෑමක් කන ගමන් මේ පීස්ෆුල් වයිබ් එක විඳින එක නම් මාරම රිලැක්සින්. සමහර වෙලාවට ජීවිතයේ ලස්සනම මොහොතවල් තියෙන්නේ මේ වගේ සරල දේවල් අතරේ කියලා හිතෙනවා. ට්‍රේන් එක ඉස්සරහට යනවා, වීව්ස් එකින් එක වෙනස් වෙනවා. ඒ හැම දර්ශනයක්ම බලන්න මට නම් ඇත්තටම එපා වුණේ නැහැ. දැන් ඉතින් මගේ මිල්ක්ෂේක් එකයි ස්නැක් එකයි ඒ වගේම ලස්සන වීව්ස් ටිකයි කොහොම එකට එන්ජොයි කරන වෙලාව තමයි මේ. Spring brings tulips, summer's roses bloom. Fall's chrysanthemums, winter snowdrops roll. Each flower grows a thought of you. My garden's full with love so true. The petals fall but memories stay. Your face appears in every sway. If love were plants, you'd be my seed, growing in my heart indeed. If I had a flower for every time I thought of you, I could walk in my garden forever.
මේ වගේ ලස්සන දවසක ලස්සන දසුන් අතරින් ගමන් කරන එකත් එක්තරා ආශිර්වාදයක් කියලයි මට හැඟෙන්නේ. ඒ වගේම දැන් රෝමයට ළඟා වෙන්න තව ටික වෙලාවයි තියෙන්නේ. ඒ වෙනකම් මේ beautiful journey එකේ හැම moment එකක්ම හිතේ තියාගෙන enjoy කරන්න තමයි මගේ අදහස. And finally I'm in Rome. Long journey එකකට පස්සේ අන්තිමට මම රෝමයට ආවා. ඇත්තටම හිතේ තිබුණ excitement එක දැන් තවත් වැඩි වෙලා. දැන් ඉතින් මම ඉන්නේ මගේ යාළුවා මාව පික් කරන්න එනකම්. ඊට පස්සේ අපි අපේ ඊළඟ ස්ටොප් එකට යමු. One eternity later. දෙන්න මුලින්ම යන්නේ මෙට්‍රෝ එකෙන් කොලොසියම් බලන්න. හරිම excited and finally I am going to see it in real life. අතරමඟදී පොඩි හංගර් බ්‍රේක් එකක් ගන්නත් ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් අපි මැක්ඩොනල්ඩ්ස් එකට ස්ටොප් එකක් දාන්න හිතුවා. travel days වල මේ වගේ quick food stops උත් හරිම fun. හදිසි නැතුව හිතට එන විදියට සිටි එක enjoy කරන එක තමයි best part එක. ඔන්න එහෙනම් අපි දැන් යන්නයි හදන්නේ කොලොසියම් බලන්න. And finally I am here. Rome වල iconic Colosseum එක ඉස්සරහට ආවම ඇත්තටම හිතට දැනෙන්නේ වචන වලින් කියලා තේරුම් කරන්න බැරි මාර feeling එකක්. මේක photos එක්ක දැකලා තිබුණට live දකින්නකොට ඇත්තටම මාර වෙනස්. මේ Colosseum එක රෝමන් අධිරාජ්‍යයේ හදපු අවුරුදු 2000කටත් පරණ ඇම්ෆිතියටර් එකක්. ඒ කාලේ ග්ලැඩියර් ෆයිට්ස්, පබ්ලික් ඉවෙන්ට්ස් එක ලයිව් එකක් තිබුණා කියලා හිතද්දී මේ බිත්ති වලටම ඉතිහාසයක් තියෙනවා කියලා වගේ දැනෙනවා. ඇත්තටම මේ ස්ට්‍රක්චර් එක බලද්දී ආකිටෙක්චර් එක ගැන පුදුම හිතෙනවා. අදටත් මේ තියෙන විදිය කොච්චර ස්ට්‍රෝං කන්ස්ට්‍රක්ෂන් එකක්ද කියලා. අපි එළියට බැස්ස වෙලාව මාර්ම රස්නේ. අපි එළියට ආවේ ගෙදරින් 2:00 විතර. මේ අවුව කොහොමත් රෑ 9 වෙනකන් තියනවා මෙහෙ. ඒ වුණාට හරිම රස්නේ. but මං ආස තැනක් නිසා මං කොහොම හරි මෙතනට ආවා බලන්න. මේ කාලයට ටුවරිස්ට්ලත් වැඩි නිසා සමය එකත් පටන් ගන්නවානේ. ඉතින් ඒක තමයි මෙච්චර ලොකු ක්‍රවුඩ් එකක් මෙහෙ. හරි, දැන් අපි අපේ next stop එකට යන්නයි හදන්නේ. කියන්න බලන්න ඔයාලා අපි දැන් කොහෙද යන්නේ කියලා. කොලොසියම් එක බලලා ඉවර වෙලා දැන් අපේ next stop එකට යන්නයි ලෑස්ති වෙන්නේ. Spanish Steps and Trevi Fountain බලන්න. Rome city එක slowly explore කරන එක හරිම fun experience එකක්. ඒ අතරමඟ පොඩි break එකක් ගන්න හිතුවා. මේ රස්නෙත් එක්ක රීෆ්‍රෙෂ් වෙන කූල් ඩ්‍රින්ක් එකක් ගත්තා. ට්‍රැවල් ඩේ එකක මේ වගේ ස්මෝල් ස්ටොප්ස් ඇත්තටම මූඩ් එක තවත් ලස්සන කරනවා තමයි. රෝම් වල ස්ට්‍රීට් වීව්ස් බල සිටි වයිබ් එක ෆීල් කරන ගමන් මේ වගේ එන්ජොයි කරන එකත් හරිම බෙස්ට් වේ එකක් කියලා තමයි මට හිතෙන්නේ. මට යාළුවෙක් එක්ක පොඩි ෆොටෝ එකක් ගන්නත් හම්බුණා.
ඇත්තට මේ වගේ සිම්පල් මූමන්ට් එකක් වුණත් travel memory එකක් විදියට හිතේ ඉතිරි වෙන එක නම් ඇත්තටම ලොකු දෙයක්. And now we have arrived at the Spanish Steps. Rome වල iconic places වලින් එකක් තමයි මේක. City එකේ historic streets, fountain එකේ සත්‍ය, අශ්ව කරත්තය, මේ හැමදේම එකට mix වුණාම Rome එකේ real old world charm එක තමයි feel වෙන්නේ. සමහර වෙලාවට travel වලදී unplanned moments තමයි වැඩිපුරම මතක හිටියට දේවල් වෙන්නේ. ඔයාලා දන්නවද මෙතන පඩිපෙළවල් 135කින් තමයි මේක හැදිලා තියෙන්නේ. Trinita dei Monti Church එකට යන ලස්සන pathway එකක් වගේ හැම step එකක්ම history එකක් තියනවා වගේ feel වෙනවා. හරි. එහෙනම් යන්න අපි Trevi Fountain එක බලන්න. එන්නකෝ යන්න මාත් එක්ක. Rome වල most magical places වලින් එකක් තමයි Trevi Fountain කියන්නේ. මෙතනට ආවම first reaction එක තමයි wow, it's even more beautiful than I imagine. වතුර ගලන සත්‍යෙත් එක්ක marble statues වල details මුළු place එකම හරියට dream world එකක් වගේ. මේ Trevi Fountain එක 18 වෙනි ශතවර්ෂයේ හදපු ප්‍රසිද්ධ Baroque style fountain එකක්. Ocean god Neptune ඉන්න central statue එකත් එක්ක සිතුවමත් history එකත් එක්ක blend වෙලා තියෙන amazing place එක. ඒ වගේම මෙතන tradition එකක් තියෙනවා coin එකක් විසි කරාම Rome වලට ආයෙත් එන්න chance එකක් ලැබෙනවා කියලා. ඉතින් අද Rome Explorer එක හරිම ලස්සන දවසක් වුණා. කොලොසියම බැලුවා, Spanish Steps බැලුවා, ඒ වගේම Trevi Fountain එක, මේ හැම තැනක්ම මට නම් ජීවිතේට කවදාවත් අමතක වෙන්නේ නැති ලස්සන සුන්දර මතකයක්. ඉතින් දවසම අද ඇවිද්දපු නිසා මහන්සිත් වෙලා දැන් අපි ගෙදර යන්නයි මේ ලෑස්ති වෙන්නේ. Rome City එකේ vibe එක ඇත්තටම amazing. But for now, it's time to relax and recharge. So yeah, today's adventure ends here. But tomorrow we continue exploring more of beautiful Rome. Two hours later. දවසේ ඇවිදලා මහන්සි වුණාට පස්සේ දැන් අපි රැට කෑම ගන්න සුපර් මාකට් එකට ආවා. ඉතින් next vlog එකෙන් තව ලස්සන places, තව adventures එක මම ආයෙත් එනවා. So stay tuned. Thank you for watching. Bye guys. Walked into my life one day, like a whisper the winds chose to play. Your touch turned the world to a canvas so bright, with colors that danced in the hush of the